භූගෝල විද්‍යාව එක පත්‍රයේ දෙක කොටසේ වෙනදා වගේම මේ පාරත් ඔයාලට ලකුණු කරන්න ස්ථාන 10ක් දීලා තියෙනවා. දැන් මේ ස්ථාන 10 ලකුණු කරන්න ඕනි ඔයාලා කොහොමද මේ සම්මත වර්ණ හා සංකේත භාවිතා කරමින්. දැන් ඔන්න අපි බලමු කොහොමද මේ ස්ථාන මොනවද කොහොමද ලකුණු කරන්නේ සහ කොතනද තියෙන්නේ කියලා. ඔයාලට පළවෙනියටම ලකුණු කරන්න තියෙනවා පැරිස්. මේ පැරිසිය තියෙන්නේ කොහෙද? ප්‍රංශයේ. මේ තමයි ප්‍රංශය. මේ ප්‍රංශයේ තමයි පුතේ ප්‍රංශයේ පැරිස්. ඔන්න ඊට පස්සේ පැරිස් වලට පස්සේ ඔයාලට ලකුණු කරන්න තියෙනවා ඉරානය. මේ තියෙන ඉරානයනේ. මේ පැත්තෙන් අපිට හම්බ වෙනවා ඉරාකය. ඊට පස්සේ මේ පාකිස්තානය නේද? උඩින් හම්බ වෙනවා කැස්පියන් මුහුද. මේ දකුණෙන් හම්බ වෙනවා පර්සියන් බොක්ක. මෙන්න මෙතන මේ සීමාව තමයි ඔන්න අපි මේ ඉරානය කියන රට තියෙනවා කියලා කියන්නේ නේ. ඔන්න මේ ඉරානයට උඩින් තියෙනවා මෙන්න මෙතන මුහුද. මොකක්ද? කැස්පියන් මුහුදක් නේ, අභ්‍යන්තර මුහුද. කැස්පියන් මුහුද. ඊගාවට වාට ලකුණු කරන්න කියලා තියෙන්නේ මෙන්න මේ කැස්පියන් මුහුද. නේ? ඊට පස්සේ පුතේ ඔන්න ඔයාලට ගඟක් ලකුණු කරන්න තියෙනවා. සාමාන්‍යයෙන් ගඟක් ලකුණු කරන්නේ කොහොමද? නිල් පාටින් ගඟ අදිනවා නේද? මේ විදිහට නිල් පාටින් ගඟ අදිනවා. මේ මොකක්ද මේ ගඟ? වෝල්ගා. වෝල්ගා ගඟ. මේ කැස්පියන් මුහුදට ගලා බසින ගඟ වෝල්ගා ගඟ. ඊගාවට වාට ලකුණු කරන්න තියෙන්නේ මේ වෝල්ගා ගඟ. හරිනේ. දැන් කැස්පියන් මුහුදට ගලා බසින ගඟක් තමයි දැන් මේ වෝල්ගා ගඟ. ඔන්න ඊට පස්සේ ඔයාලට සමුද්‍ර සංධියක් ලකුණු කරන්න තියෙනවා. පෝක් සමුද්‍ර සංධිය. සමුද්‍ර සංධියක් කියන්නේ මොකක්ද? මේ ජලය ආශ්‍රිතව දෙයක් නේ. ඉතින් අපි ඒක ලකුණු කරන්න ඕනේ නිල් පාටින්. සමුද්‍ර සංධිය. අහලා තියෙන සමුද්‍ර සංධිය මොකක්ද? පෝක් සමුද්‍ර සංධිය. පෝක් සමුද්‍ර සංධිය තියෙන්නේ ඉන්දියාවයි මේ අපේ රට ලංකාව. ඉන්දියාවයි ලංකාවයි වෙන් කරන සමුද්‍ර සංධිය තමයි පෝක් සමුද්‍ර සංධිය නේද? මෙන්න මෙතන තමයි පෝක් සමුද්‍ර සංධිය තියෙන්නේ. පෝක් සමුද්‍ර සංධිය දැන් ලකුණු කළා. කැස්පියන් මුහුද ලකුණු කරේත් නිල් පාටින්. හොඳයි. ඔන්න ඊට පස්සේ පුතේ අපිට හම්බ වෙනවා විලක් ලකුණු කරන්න. මොකද්ද විල? සුපීරියර් විල. මේ සුපීරියර් විල. මේ එතන තියෙනවා ඇමරිකාව. මේ කැනඩාව. මෙන්න පංචමහාවිල්. පංචමහාවිල් වලින් එකක් තමයි මේ සුපීරියර් විල. මේ උඩින්ම තියෙන සුපීරියර් විලනේ මේ කැනඩාව, මේ ඇමරිකාව. මෙන්න මෙතන මේ විල. අපි මේකට කියනවා සුපීරියර් විල කියලා. මෙන්න මේ විදිහට විල නිල් පාටින් ලකුණු කරලා සුපීරියර් විල පංචමහාවිල් වලින් එකක්. ඊට පස්සේ පුතේ ඔයාලට ලකුණු කරන්න තියෙනවා දූපතක්. හොකයිඩෝ. හොකයිඩෝ දූපත. හොකයිඩෝ දූපත තියෙන්නේ කොහෙද? ජපානයේ නේද? මේ ජපාන් මුහුද මෙතන තියෙන්නේ. මේ කොරියාව, මේ ජපාන් මුහුද මෙන්න මේක. මෙන්න මේ කොටස පුතේ හොකයිඩෝ දූපත. ජපානයේ තියෙන මෙන්න මේ ටික හොකයිඩෝ දූපත. ඔන්න ඊට පස්සේ පුතේ ඔයාලට කන්දක් ලකුණු කරන්න තියෙනවා. දුඹුරු පාටින් කන්ද දිනවා මෙන්න මෙහෙම. මොකද්ද මේ කන්ද? අපි දැන් කඳු ගැන ලකුණු කරානේ. අපි දැන් පිළිවෙලට න්යාවේ. සමුද්‍ර සංධි ලකුණු කළා, මුහුදු ලකුණු කළා, ගංගා ලකුණු කළා, දූපත් ලකුණු කළා, විල් ලකුණු කළා, කඳු ලකුණු කළා, ගිනි කඳු, ඊට පස්සේ කාන්තාර, කලපු, බොකු ඔය වගේ තියෙන හැම දෙයක්ම අපි ලකුණු කරානේ. ඒ ලකුණු කරගෙන යනකොට මෙන්න මෙතනදී මම ඔයාලට කිව්වා මෙතන කන්දක් තියෙනවා කියලානේ. උස මීටර 5895යි. මොකක්ද මේ කන්ද? කිලිමන්ජාරෝ කන්ද. නේද? මේක ලකුණු කරන්න ඇවිල්ලා තියෙනවා. ඊපස්සේ මෙන්න මේ හරියදී අපිට හම්බ වෙනවා තව කන්දක්. මොකද්ද? කිනියා කන්ද. නේ? ඊට පස්සේ මේ හරියදී වික්ටෝරියා විල හම්බ වෙනවා. ඊපස්සේ මේ හරියදී අපිට ටැංගනිකා විල හම්බ වෙනවනේ. මේ වගේ පස්සේ ඔයාලට ලකුණු කරන්න තියෙනවා බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයේ මූලස්ථානය. කොහෙද දරුවනේ මේ බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයේ මූලස්ථානය තියෙන්නේ? ඔව්. ලන්ඩන් වල නේද? ලන්ඩන් වල තමයි තියෙන්නේ බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයේ මූලස්ථානය. අපි ඒව ගැන කතා කළානේ.
මෙන්න මෙතන තමයි ලන්ඩන් තියෙන්නේ. මේව ලකුණු කළා මතක ඇති. හරි. ඊට පස්සේ අන්තිමටම අහලා තියෙනවා ඔයාලගෙන් 2024 මිල්ටන් සොලි සුළඟේ බලපෑමට ලක් වූ උතුරු ඇමරිකා මහද්වීපේ. මේ උතුරු ඇමරිකා මහද්වීපයේ තියෙන අර්ධද්වීපය මොකක්ද කියලා. දැන් අර්ධද්වීපත් අපි ලකුණු කළානේ නේ. ඇමරිකානු මහද්වීපේ මෙන්න මේ කොටසේ අපිට හම්බ වෙනවා අර්ධද්වීපයක්. මොකක්ද මේ අර්ධද්වීපය? ඔයාලා දන්නවා දැන්. මොකක්ද? ෆ්ලොරිඩා අර්ධද්වීපය නේද? ෆ්ලොරිඩා අර්ධද්වීපය. මේ ෆ්ලොරිඩා අර්ධද්වීපය තමයි මේ සුළි සුළඟේ බලපෑමට ලක් වුණේ. දැන් සුළි සුළං එක එක ප්‍රදේශවල එක එක නමින් හඳුනනවනේ. මෙන්න මේ පැත්තේදී මේ හරිකේන් එකෙන් බලපෑමක් වුණේ මේ ෆ්ලොරිඩා අර්ධද්වීපයට. මෙන්න මේ කොටස් ටික තමයි ඔන්න 2024 උසස් පෙළ භූගෝල විද්‍යාවට ඔයාලට ලකුණු කරන්න දීලා තියෙන්නේ. හරිම ලේසියිනේ. ඉරානය, කැස්පියන් මුහුද, වෝල්ගා ගඟ මේ තුනම එක ළඟ යන්නේ. ඊපස්සේ හොකයිඩෝ දූපත, ජපන් දූපත් මෙතන තියෙනවා ජපන් මුහුදනේ. ඕක් සමුද්‍ර සංධිය කොහොමත් හැමෝම දන්නවා. කිලිමන්ජාරෝ ගිනිකඳ දන්නවා. මේව දන්නවා අපි. ඉතින් ලේසි නේද? ඔය තමයි 24 අහලා තියෙන්නේ පුතේ.